පුළුවන් කමක් නැහැ. ඒ නිසා අද ලෝකේ බුදුදහම ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා බින්වතුනි මේක විනාශකරන්න යම්කිසි කෙනෙක් ඉන්න පුළුවනි. ඒක එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණා. අද කාලෙත් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම හිතාගන්න මේ ඉස්සරහා තියෙන වීදුරුව. මේ වීදුරුව උඩ හොඳ වීදුරු ප්ලේට් එකක් තියෙනවා කියමුකෝ. මේ ප්ලේට් එක උඩට වහනවා මැස්සෝ. මැස්සෝ වහනකොට කෙනෙක් ගන්නවා ගලක්. ගලක් අරගෙන දෙනවා මැස්සට. ගානවා කියලා ගානවා. මැස්ස මැරෙයිද වීදුරුව කුඩු වෙයිද? දෝල පුතාලා අහගන්නකො පුතේ. ඔය කතා කරන පුතාලාට හොඳ ප්‍රශ්න මන් දෙන්නේ. එනිසා ඔය වැඩිහිටියෝ සංසුන් කරව ගන්න ඕනේ. ඈත දුර පළාත් ඈත ඉඳලා දුරු කතර ගෙවාගෙන ආවේ බණ කියන්න. ඒ නිසා ඔය ධර්ම දේශනාව ශ්‍රවණය කරන විදිහට දූල පුතාලා හැසිරෙන්න ඕන මෙතන. ඒ නිසා මං අහන්නේ වීදුරුවට වහන මැස්සොන්ට ගලක් ගහනකොට මැස්ස මැරෙයිද වීදුරුව කුඩු වෙයිද? පිවතුනේ මැස්සට ගහන්නේ මැස්ස මැරෙන්න කියලා තමයි. හැබැයි මැස්ස නෙවෙයි මැරෙන්නේ මැස්ස සෙනින් ඉගිලිලා යනවා වීදුරුවට වදිනවා වීදුරුව කුඩු වෙනවා. බුද්ධ ශාසනයත් ඒ වගේ. ඒ වීදුරුව බුද්ධ ශාසනය නම් මැස්ස කියන්නේ පිවතුනේ මේ ජරා ගොඩවල් අසුචි ගොඩවල් වල වහලා ඇවිල්ලා මේ බුද්ධ ශාසනය තුලත් ඒ වගේ අය ඉන්නවා. ශාසනය ඇතුළෙත් ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? දුස්සීලයෝ. ඒතර දුස්සීලයෝ කියනකොට පැවිද්ද විතරද අයිති වෙන්නේ? ඒ ගියෝ මේකට අයිති වෙන්නේ නැද්ද? බුද්ධ ශාසනය තුල ඉන්නේ ගී පැවිදි දෙපාර්ශවයක් නම් ආන්නේ දෙපාර්ශවයේම මේ ශාසනය තුල ඉන්නේ. එහෙනම් ඒ දෙපාර්ශවයේම පරිස්සම් වෙන්න ඕනේ. එහෙනම් පින්වතුනි අපි යම්කිසි කෙනෙකුට දුස්සීලයි කියලා ඒ පුච්චලයට අපි ගහන්න යනකොට බනින්න යනකොට විනාශ කරන්න යනකොට පින්වතුනි වදින්නේ වීදුරුවට නම් අපි ගහන ක්‍රමේ හදාගන්න. හැබැයි ඒ දුස්සීල වැඩ කරනකොට හදන ක්‍රමයක් තියෙනවා බුද්ධ ශාසනයේ. හැබැයි ගල් ගහලා ශාසනය විනාශ වෙන විදිහට නෙවෙයි. ඒ ක්‍රමවේදය මේ රටේ ඉන්න මේ ලොකු කුඩා සෑම දෙනාම ඉගෙන ගන්න ඕනි. හැබැයි අපි දැන් සමාජ මාධ්‍ය ජාලවල එක එක දේවල් දානවා. පුදුම විදියට තියෙන්නේ. පුදුම විදියට බුද්ධ ශාසනයට ගහන්නේ. පුදුම ගැහිලා. මේ ධර්මය නොදන්න අය. හැබැයි ධර්මය නොදන්න අය ගහනකොට ඔබ බුද්ධ ශාසනයට ආදරය ඇති. ශාසනය රැකින්න කියලා ගහන ගැහිල්ල අර වීදුරුවට වැදෙනවා වගේ තමයි. මැස්සට ගහනකොට වදින්නේ වීදුරුවට වගේ. ඔබ ගහනකොට එදුසීලයන්ට වදින්නේ ශාසනයට නම් ගහන ක්‍රමේ වරදක් තියෙනවා. ආන්නේ ක්‍රමවේදයේ පින්වතුනි හදාගන්න ඒ ශාසනය තුළ සීලවන්ත ගුණවන්ත ධර්මතර විනයතර ධම්මානුධම්ම පටිපදාවේ යෙදෙන ස්වාමින් වහන්සේලා මුණ ගැහිලා වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගෙන ශාසනය පිරිසුදු කරන වැඩේ කරාට කමක් නැහැ. අනේක මතක තියාගන්නට ඕනේ. ඒ නිසා පින්වතුනි